නලින්දයා ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක මගේ යාළුවෙක් එක්ක ගෙවුණු දවසක්. මම මේ වීඩියෝ එක එඩිට් කරේ මාරම ආසාවෙන්. මට මේ වීඩියෝ එක එඩිට් කරද්දි තවපහු එඩිට් කරලා බලද්දි මාරම මේ සතුටුයි. මම දන්නවා දැන් මගේ යාළුවොත් මේ වීඩියෝ එක බලනවානේ. යාළුවන්ටත් ඒ විදිහටම ඇති. කියන්නේ කවදා හරි මේ YouTube එකේ තියෙනවනේ. එතකොට ඉතින් මේ අපිට බලන්න පුළුවන්. අපි යන්නේ යාළුවෙක් සර්ප්‍රයිස් කරන්න. ඇත්තටම සර්ප්‍රයිස් කරන්න කිව්වට මේ එයාගේ අම්මට චුට්ටක් අසනීපයි. අම්මවත් බලලා මේ එයාටත් පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. මොකද අපි මේ එනවා කියලා කිව්වේ නෑ එයාට. හොරෙන් තමයි දැන් මේ යන්න හදන්නේ. මේ හොයාගෙන ගෙදර හොයාගෙන යන්න හදන්නේ. චුට්ටක් අහගත්ත තියෙන තැන මේ කලින් දවසක. මේ දැන් ඉතින් අපි හොරෙන් තමයි යන්න හදන්නේ. මුලින්ම ආවා කීල්ස් එකට. ගෙදරට මොනවා හරි ඕන කරන බඩු ටිකක් අරගෙන යන්න කියලා කතා වුණා. මේ බඩු ටික ගන්න තමයි ඉතින් ආවේ. දැන් අපි මේ ඔයතන ඩෝනට් තිබ්බා. ඇත්තටම මේවා ලස්සනයි. මාරම ලස්සනයි. හරිද? ඊට පස්සේ මේවත් කන්න හිටලා ඒවත් ගත්තා. ඒකල දැන් ඔය ඉතින් අපි බඩු තෝරනවා. අපි ඉතින් ওই බීම තෝරලා මේ අන්තිමට ඉතින් ගත්තේ මෙන්න මේක my favorite necto. ඇත්තටම මට අද යාළුවෝ ගැන චුට්ටක් කතා කරන්න හිතුණා. ඇත්තටම මම දකින විදිහට හොඳ යාළුවෝ කියන්නෙම අපේ පිර පිනකට හම්බෙච්ච කට්ටියක්. හරිද? මම එහෙම කියන්න හේතුව තමයි මට ගොඩාක් යාළුවෝ ඉඳලා තියෙනවා. කැම්පස් එකේ, ඉස්කෝලේ, ක්ලාස් වල. ඉතින් ඒ යාළුවෝ අතරින් හොඳ යාළුවෝ කියන්නේ අපි ගැන හිතන, අපිට උදව් කරන අන්න ඒ වගේ ගතිගුණ තියෙන යාළුවන්ට. ඉතින් මම නම් හරි වාසනාවන්තයි. මට පොඩි කාලේ ඉඳන් අද වෙනකල් හම්බෙලා තියෙන හැම යාළුවෙක්ම වගේ ඒ විදිහයි. හැබැයි සමහර කට්ටියත් ඉන්නවා නරක යාළුවෝ වෙච්ච. උන් ඉතින් අපි දැන් බඩු ටිකත් අරගෙන ඉවරයි. ඊට පස්සේ අපි දැන් යන්න තමයි හදන්නේ. අපි ආගිය පාරේ කෙලවර නෑ පේනමානේ දවසක පාවේදෝ අහසේ. ඇත්තටම මට මේ ගෙදර යන වීඩියෝස් මොකුත්ම ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි තිබ්බෙත් නෑ. ඒ වෙලේ ගන්න තරම් මේ 100ක් තිබ්බෙත් නෑ. ඊට පස්සේ කොහොම හරි එයා අපිව ගෙනලා දැම්මා මේ බස් ස්ටෑන්ඩ් එකටම. මේ ඒගොල්ලම ඔය මං පීසා කෑවේ. ඇත්තටම මේවා රුපියල් 100යි. හරිද? මෝරම රසයි. ඔන්න ඔය විදිහට ඉතින් එදා දවසේ ඉවර වුණා. ඇත්තටම මාරම ලස්සන දවසක්. හරි ඊට පස්සේ මම ගෙදර ඇවිල්ලා මේ අම්මත් එක්ක ඔය චුට්ට ටවුන් එකට ආව බඩු වගේක් ගන්න තිබිලා. මේ ඒකල ඉතින් ඔන්න ඔය විදිහට අපහු ගෙදර ගියා. එහෙනම් ඉතින් අදත් මේ ලොග් එක බලපු හැමෝටම ගොඩාක් thank you. ආපහු ලස්සන ලොග් එකකින් හම්බෙන්න කල් හැමෝටම bye bye.